ලසූ ඩිසයින් අරඹන ඔයාට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් ගෙනාවා අලුත් ස්ලිපර් ඩිසයින් එකක්. මේ වගේ වැදගත් වීඩියෝ නිතර බලා ගැනීමට ලසූ ඩිසයින් YouTube channel එක subscribe කරලා තියාගන්න. bell icon එක all කරලා තියාගන්න. ඒ වගේම like එකක් comment එකක් දාන්න අමතක කරන්න එපා. තවත් කෙනෙක්ට බලන්න share කරන්න. අද මම පබළු වලින් තමයි ස්ලිපර් එක ඩිසයින් කරන්නේ. පබළු වැලක් මේ විදිහට හදාගෙන ඒකෙන් තමයි ඩිසයින් කරන්නේ. ඉතින් පබළු වැල ස්ලිපර් පටියට සම්බන්ධ කරගන්න විදිහ තමයි මම ඔයාලට පෙන්නන්නේ. මේ බලන්න මම කලින් ස්ලිපර් එක ඩිසයින් කරගත්තා. වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා. ඉතින් මෙන්න මේ විදිහට මම කෝට් කරගත්ත ස්ලිපර් එකට තමයි පබළු පටිය අමුණගන්න යන්නේ. මේ පබළු පටිය තමයි මම අද අමුණගන්නේ. රටාවකට ගොතාගත්තු පබළු පටි. ඔයාලට ඩිසයින් කරන්න ස්ලිපර් ඩිසයින් කරන්න අවශ්‍ය අයට මේ වගේ පබළු ඩිසයින් අපෙන් මිලදී ගන්න පුළුවන්. කෝට් කරලා ගොතාගෙන තියෙන මේ ස්ලිපර් පටියේ ගොතර නැති අනිත් පැත්තට තමයි මේ පබළු ඩිසයින් එක අපි අමුණගන්න යන්නේ. කෝට් කරලා තියෙන පාටින් තමයි අපි නූල් එක අරගන්න ඕනේ. ඉතින් මම රතු පාට නූල් එක අරගත්තා. මෙන්න මේ විදිහට පබළු අතරින් ඉදි කටුව යවන්න තමයි තියෙන්නේ. ඉතින් අපි ඉස්සරලාම නූලට හොඳ ගැටයක් එහෙම දාගෙන මේකට හොඳ නූල් එකක් පාවිච්චි කරන්න ඕනේ. ඇත්තටම හොඳ සවි ශක්තිය තියෙන නැත්තම් කැඩිලා යනවා. ඉතින් මෙන්න මේ විදිහට නූල හැම පබළුවක් අතරෙම යවන්න ඕනේ. අපි මේක නයිලොන් තර්ඩ් එකකින් තමයි මේ හදාගෙන තියෙන්නේ පබළු පටිය. ඉතින් මේ පබළු පටියේ ඒ තර්ඩ් එක අස්සෙන් දාලා ඉදි කටුව හැම පබළුවක් ගානෙම ඉදි කටුව අපි අරගෙන මහ ගන්න ඕනේ. මෙතෙන්දී සමහර වෙලාවට නෙමෙයි නිතරම වගේ අපි මේ ගත්ත නූලේ ගැට වැටෙන්න පුළුවන්. ඉතින් අපි ඒ ගැන සැලකිලිමත් වෙලා තමයි මේක දිගටම කරගෙන යන්න ඕනේ. ගැට වැටුනොත් එහෙම අපිට එතනින් එහාට මේ පබළුව අමුණ ගන්න වෙන්නේ නැහැනේ. ඉතින් ඒ නිසා අපිට මුලින් ඉඳන්ම අපහු ලිහලා අයින් කරන්න වෙනවා. ඒ නිසා ගැටයක් වැටෙන්නේ නැති වෙන විදිහට මේ වැඩේ කරගෙන යන්න ඕනේ. මේක පබළුවක් අතරේ මේ විදිහට හැම පබළුවකටම නූල වැටෙන විදිහට මහ ගණ්ඩයි ඕනේ. මේ විදිහට අපි දිගටම පටන් ගත තැනට එනකම්ම නැවතත් මහන්න ඕනේ. ඉතින් ඒ නිසා මහගෙන යන්න ඕනේ. අනිත් එක ඔයාලට මට කියන්න මුලින් අමතක වුණා මේක මහද්දී අපි කෝට් කරලා තියෙන කෝඩ් නූල් එකට තියලා තමයි මහගන්නේ. කෝඩ් නූල් එකට ඉදි කටුව දාලා කෝඩ් නූල් එකයි පපළු පටියයි ඇමිනෙන විදිහට තමයි මහන්න තියෙන මේක මහගෙන යන්නේ. ලසූ ඩිසයින් YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම comment කරන්න. තවත් අයෙක්ට බලන්න share කරන්න. ඒ වගේම අපි ගාව මේ වගේ ඩිසයින් කරපු ස්ලිපර්ස් තියෙනවා. එතකොටම ස්ලිපර් ඩිසයින් කරන්න අවශ්‍ය සියලුම දෑ අපෙන් අඩු මිලට ඔබට ලබා ගන්න පුළුවන්. නිවසටම ගෙන්න ගන්න පුළුවන් පහසුම ආකාරයකට 077යි 186යි 10යි 76 කියන WhatsApp දුරකථන අංකයට මැසේජ් එකක් තියන්න. එතකොට ඔයාට සියලුම ද්‍රව්‍ය මිලදී ගන්න පුළුවන් එකම තැනකින්. මේ විදිහට මේ ආකාරයට අපි මේ පැත්ත හොඳට මහගෙන ඒ විදිහටම අපි අනිත් පැත්තත් මහගෙන යන්න ඕනේ. ඉතින් මේක අමාරු නෑ. මෙන්න මේ විදිහට දැන් අනිත් පැත්තත් අපි කලින් පැත්ත මහපු විදිහටම ඒ ආකාරයටම මහගෙන යන්න ඕනේ. අනිත් එක තමයි ස්ලිපර් පටියේ මැදට වෙන්න තමයි මේ පබළු ඩිසයින් එක අපි අල්ල ගන්න ඕනේ. ඉතින් මේක
ඩිසයින් එක මේ එක පැත්තකට වෙන්න වගේ සමහර විට වෙයි. එහෙම කරන්න එපා. මැදින් තියලා මැදට ගානට එන විදිහට ඒක අල්ලගන්න බලන්න. මේ වගේ ස්ලිපර් විතර නෙමෙයි, hair bands, hair clips, ඒ වගේම hair balls, saree pin වගේ දේවල් අපෙන් ඔබට මිලදී ගන්න පුළුවන්. මේ කාලවලදී හුඟක් අය ගෙදරට වෙලා දරුවන් බලාගෙන ඒ වගේම නිවසේ වැඩ කටයුතු කරගෙන කරන්න පුළුවන් රැකියා අවස්ථා හොයනවා. ඉතින් ඔබට මේ වීඩියෝ එක දකින ඔබ ඒ වගේ කෙනෙක් දන්නව නම් ඒ වගේ කෙනෙකුට මේක ෂෙයා කරන්න බලන්න. එතකොට එයාට උදව්වක් වෙනවා ජීවිතේ ඉදිරියට ගෙනියන්න. ඒක ඔයාටත් ලොකු පිනක්. ඉතින් ඒ නිසා හැම කෙනෙක් දන්නව නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න කාරුණික වෙන්න. මේ වගේ දිගටම අපි පබළු වැල අමුණගෙන ඇවිල්ලා මේ මෙතන අපි පටන් ගත්ත තැනින් අවසන් කරන්න යන්නේ. ඉතින් මෙතෙන්දිත් අපි වෙන සාමාන්‍යයෙන් මහන විදිහට මෙතන අවසාන පබළුවට මෙහෙම නූල දමලා එතකොට මෙතෙන්ට මේ විදිහට විතුරු කරලා අපි මේ විදිහට ගැටයක් වැටෙන විදිහට මහ ගන්න ඕනේ. ඉතින් මෙතෙන්ට ගැට 2ක් 3ක් වගේ වැටෙන්න දාගත්තාම හොඳයි. ඉතින් ඒ නිසා මේ මෙතෙන්ට ගැට 3ක් වගේ වෙන්න ඔයාලා මහද්දින් කරගන්න. එතකොට ඒක ශක්තිමත්ව තියෙනවා. ඉතින් දැන් අපි මේ වැඩේ මෙතනින් අවසానයි. ඉතින් මේක බලන්න කොච්චර පහසු ක්‍රියාවක්ද කරන්න. ඉතින් ස්ලිපර් ඩිසයින් හැමතැනම දැන් තියෙනවා. හුඟක් අය කරනවා. ඉතින් මේ වගේ අලුත් දෙයක් කරන්න ඔයත් උත්සාහ කරන්න. අපේ හැකියාව අනුව දවසකට ස්ලිපර්ස් 4-5ක් වගේ වුණත් අපිට ඩිසයින් කරගන්න පුළුවන් කරන ඩිසයින් එක අනුව. ඉතින් අපිට ලොකු ආදායමක් මාසෙකට හොයාගන්න පුළුවන්. මම තවත් මෙවැනි වීඩියෝ රැගෙන එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ලසු ඩිසයින් SL YouTube channel එක subscribe කරලා තියාගන්න. ඔබට අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගන්න සහ ඩිසයින් කරන ලද ස්ලිපර්, hair bands, hair clips, ඒ වගේම saree pin ගන්න පුළුවන්. ඒ වගේම හදන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය මිලදී ගන්න පුළුවන්. කතා කරන්න අපිට 077 186 10 76 යන දුරකථන අංකයට. වීඩියෝවත් සමග රැඳී සිටි ඔබට හදවතින්ම ස්තුතියි. නැවතත් අලුත් වීඩියෝවකින් ඉක්මනින් හමු වෙමු. එතෙක් ඔයාට ආදරණීය සුබ දවසක්.